අද පොඩි ගැටලුවක් කාලෙක ඉඳන් ප්ලෑන් කරපු දෙයක් කරගන්න යනකොට ඒකට මං ජෙමිනි එකෙන් උදව්වක් ගත්තා. බලමු මුලින් ඉඳන් කොහොමද මේ වැඩේ වුනේ කියලා. හරි. ජෙමිනි එකෙන් ඇහුවා සාමාන්‍යයෙන් බේසික් ලෙවල් එකක ඉඳන් AI ඉංජිනේර කෙනෙක් විදියට තමන්ගේ ස්කිල්ස් ඉම්ප්‍රූව් කරගන්න කැමති කෙනෙක්. අපි තුමු බේසික් ප්‍රෝග්‍රෑමින් කරන කෙනෙක්. එතන ඉඳන් යන විදිය සහ මේකට ප්ලෑන් එකක් දෙන්න කියලා. මේක තමයි මෙයා දුන්නු ප්ලෑන් එක. මේ කියනවා කරන්ට් ස්ටේට් එක, ඊළඟට මිඩ් ටර්ම් ගෝල් එක, ඊළඟට අල්ටිමේට් ගෝල්. ෆයිනලි අපි මෙතෙන්ට යන්න ඕනේ කියලා. මේ ප්ලෑන් එකේ හැටියට මුලින්දම ස්කිල්ස් ඉම්ප්‍රූව් කරගන්න ගමන් කොහොමද මේ ස්කිල්ස් වලින් earn කරන්නේ සහ මේක අපි හිතමු සාමාන්‍ය බෝරින් වෙන්නේ නැති වෙන විදියට මේ වැඩේ කරන්නේ කොහොමද කියන එකත් එක්ක තමයි මේ ප්ලෑන් එක හදාගන්නේ මුලින් ඉඳලා. එතකොට මෙයා මුලින් මෙතනින් කියනවා සාමාන්‍ය වීඩියෝ එඩිටින් ස්කිල් එකක් තියෙනවා නම් එතනින් පටන් ගන්න පුළුවන්. ෆයිනල් ගෝල් එක AI ඉංජිනේර කෙනෙක් වගේ ඒ වගේ ලොකු ගෝල් එකක් තියාගෙන යන්නේ. මෙතන ස්කිල්ස් ඉම්ප්‍රූව් කරගද්දී තමන්ගේ තියෙන බේසික් නොලෙජ් එකකින් පටන් ගන්න පුළුවන්. එතන ඉඳන් ඒ ස්කිල් එකම මොනිටයිස් කරලා අර ඉගෙන ගන්න පාත් එකත් බෝරින් වෙන්නේ නැති විදියට මේ වැඩේ කොහොමද කරන් යන්නේ කියලා. හරි. එතකොට මෙතන මෙයා දැන් මේ දීලා තියෙන පාත්ස් ටික ගොඩක් ටෙක්ස්ට් වලින් තියෙන. දැන් මේක කියව ගන්න ලොකු වෙලාවක් යනවා නම් මම මෙතනදී ඉන්ෆෝග්‍රැෆික් එකක් ඉල්ලලා තියෙනවා. එතකොට මෙයා මේ දීපු ඉන්ෆෝග්‍රැෆික් එක තමයි මේ ඔයාලට පේන්නේ. හරි. මෙතන මේ තියෙන්නේ ස්ටෙප් ෆේසස් 3ක රෝඩ් මැප් එකක්. මුලින් පටන් අරන් තියෙනවා සාමාන්‍ය බේසික් නොලෙජ් එකකින්, වීඩියෝ එඩිටින් වගේ එකකින්. ඊළඟට ඊළඟ ස්ටෙප්ස් එකට යන විදිය, ඊළඟට තර්ඩ් ෆේස් එක. හරි. අපි බලමු. ඊළඟට පළවෙනි ෆේස් එක විතරක් ටාගට් කරලා කොහොමද මෙතනින් ඉස්සරහට යන්නේ කියලා අහපුවම මෙයා එතනින් පස්සේ කියනවා මේ විදියට මේක ටෙක්ස්ට් එකට වඩා මම හිතනවා පැහැදිලි කියලා මේ ඉන්ෆෝග්‍රැෆික් එකකින් පැහැදිලි කරනවා නම්. මෙතන බලමු. මෙතන ෆේස් 1 එකේ මෙයා කියන්නේ මේක කොටස් කීපයකට බෙදාගෙන පළවෙනි එක watch and absorb the knowledge. Then learn deeply the knowledge and get paid to edit. කියන්නේ අපි AI සම්බන්ධ ඉගෙන ගද්දී මේක ඉගෙන ගන්න දේම අපි වීඩියෝ එකක් විදියට ක්‍රියේට් කරනවා. එතකොට අපි මුලින් මෙතන ඔයාලට බලන්න පුළුවන්. watch AI content එක concept එක අපි ඉගෙන ගන්න යන එක මුලින් අපි ලර්න් කරනවා. අපි ඒ concept එකම ඊළඟට අපි කෙනෙක්ට උගන්වන විදියට මේක අපි වීඩියෝ එඩිට් එකක් කරලා මේක කොහොමද තව කෙනෙක්ට කියලා දෙන්නේ කියන තැනට. ඊළඟට මේ අපි පාවිච්චි කරන මේ එඩිටින් ස්කිල් එක කොහොමද එතනින් ඒකෙන්ම අපි earn කරන්නේ. එතකොට මේ process එක ඔයාලා බැලුවොත් ඔයාලට තේරෙනවා මේ එතනදී අපිට දේවල් දෙකක් සිද්ධ වෙනවා. එකක් අපේ end goal එක විදියට තියෙන ස්කිල් ලර්න් කරගන්න එක. අපේ end goal එක විදියට තියෙන ස්කිල් එක ලර්න් කරගන්න දේත් මෙතන සිද්ධ වෙනවා. ඊළඟට අපි යම් ඒ end goal එකට යන අතරතුර තව ස්කිල්ස් ඩෙවලොප් කර ගැනීමක් මෙතන සිද්ධ වෙනවා. ඒ වගේම අපේ ඩෙවලොප් කරගන්න ස්කිල්ස් වලින් කොහොමද අපි earn කරන්නේ? කියන්නේ අපි අන්තිම end goal එක achieve කරලා එතනින් income එක generate කරනවා වෙනුවට අපි ඉගෙන ගන්න ගමන්, එතකොට අපි ඉගෙන ගන්න දේ actively තව කෙනෙක්ට උගන්වන ගමන්, ඒක පාවිච්චි කරන ගමන් කොහොමද මෙතනින් මුදලක් උපයන්නේ කියන දේ තමයි මම මෙතන පැහැදිලි කරන්නේ. එතකොට
මම මෙයාට කිව්වා සාමාන්‍ය උදේ 8 ඉඳන් හවස 5 වගේ රුටීන් එකකට මේක හදලා දෙන්න කියලා. එතකොට මෙයා මෙතන මේ පැහැදිලි කරනවා ඩීප් ලර්නින් උදේ 8 ඉඳන් සාමාන්‍ය පැය දෙකක වගේ කොටසක් මේ concept එක ලර්න් කරන්න කියලා. මම මේ පැත්තෙන් ඔයාලට පෙන්නුවොත් මේක ජෙනරේට් කරගත්ත කොටස මෙතන the daily routine මෙතන තමයි මෙයා මේ එක්ස්ප්ලেইন කරන්නේ. මම මේකම තමයි මෙයාගෙන් ඉල්ලුවා දෙන්න කියලා මේ ඉන්ෆෝග්‍රැෆික් එකක් විදියට. ඕකේ. ඊළඟට දෙවෙනි පාර්ට් එකේදී මෙයා කියන්නේ ටෙක් අප්ස්කිලින්. එතකොට මෙතන අපි ඉගෙන ගත්ත දේ කොහොමද අපි ටෙක්නොලොජි එක යූස් කරලා ඒ දේම තව කෙනෙක්ට ප්‍රසන්ට් කරන විදියට. ඊළඟට මේ clone work කියන එකද මෙයා මෙතන කියලා recreate high quality videos from scratch to build your portfolio. ඊළඟට high quality video එකක් create කරන්න මේවා ඉගෙන ගන්න concept එකට අදාළව. එතනින් පස්සේ organize files, update your learning log, planning tomorrow. finalize කරන්න මේ concept එක මේ ඉගෙන ගත්ත දේ concept එක organize කරලා files කොහොමද ඒක learning log එකට ඇතුළත් කරලා අන්න ඒ වගේ දේ. ඊළඟට මෙතනින් පස්සේ මම මෙයාගෙන් ඉල්ලුවා මට මේක monthly plan එකක් විදිහට ලබා දෙන්න කියලා. ඒතකොට මෙයා මෙතන create කරනවා week 1, week 2, week 3, week 4 කියලා monthly plan එකක්. මෙතන පළවෙනි එකේදී මෙයා කියන්නේ මෙන්න මේ tools ටික ඉගෙන ගන්න. එතකොට මෙතන මෙයා suggest කරන DaVinci Resolve video editing software එක එහෙම නැත්නම් Adobe Premiere. දැන් මම මෙතන පාවිච්චි කරන්න තෝරගෙන තියෙන DaVinci Premiere. මොකද මේක හේතුව උනේ okay මෙතනින් ඔයාලට බලන්න පුළුවන්. ඔව් මේක ප්‍රී version එකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන්. ඒත් මේ platform එකකට පමණක් සීමා වෙන්නේ නැහැ. ඕනම OS එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මම දැනට Mac එක පාවිච්චි කරාට මගේ Linux machine එකක් තියෙනවා. මම ඒකෙත් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන නිසා මම මේක තමයි දැන් තෝරගත්තේ. මේක ගොඩ දෙනෙක් මේක පාවිච්චි කරන දෙයක්. ඒ හින්දා තමයි මෙයා මට මේකට සජෙස්ට් කරලා තියෙන්නේ. ඕකේ. ඊළඟට පළවෙනි සතියේ මෙයා මේ tooling up phase එකේදී කියලා තියෙන්නේ කොටසින් කොටස අවශ්‍ය skills ටික improve කරගන්න මේ goal එක විදිහට master the specific tool set used by top AI creators. සාමාන්‍ය AI content creators ලා YouTube content creators ලා පාවිච්චි කරන top tools ඉගෙන ගන්න. එතනින් පස්සේ දෙවෙනි skill එකට යන්න කියලා. දෙවෙනි week එකේදී මෙයා කියන්නේ හරි. අපි ඒ පාත් මෙතන අන්තිම මාසෙ වෙනකම් මෙයා process එක මෙතන දීලා තියෙනවා. මම මේක දවසෙන් දවස මේ වැඩේ කරන් යද්දී ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම්. මම දැන් කියන්නම් කොහොමද ඊළඟ පාත් එක ඊළඟ ස්ටෙප් එක විදියට මේ tooling up phase එකේ මේ DaVinci Resolve කියන software එකත් එක්ක වැඩ කරන්න ගියේ කියලා. මෙතනදී මට ආව ඊළඟ ගැටලුවක් තමයි මේක process එක. දැන් මේ project එක කරද්දී මේකේ මොනවද තියෙන best practices and මොනවද මම මේකෙදි follow කරන්න ඕන. මේක සාමාන්‍ය දැන් project එක හදද්දී සැරින් සැරේ ආයේ මේක අපිට හිත කරන්න අමාරුයි. එතකොට සාමාන්‍ය අපි template එකක් වගේ පාවිච්චි කරනවා නම් මේ template එක දිගටම use කරන්න පුළුවන් project එකෙන් project එකට. එතකොට මම මේ Perplexity AI එක පාවිච්චි කරලා මෙයාගෙන් ඇහුවා මට මේකට දෙන්න මම select කරපු tool එක මේක. එතකොට මේකෙදි මම භාවිතා කරන්න ඕන project template එකක් දෙන්න. ඊළඟට මේකේ best practices මොනවද මම කරන්න ඕන. ඒ වගේම මේකේ අත්‍යවශ්‍යම skill එකේ අත්‍යවශ්‍යම කොටස් ටික ඉගෙන ගන්න අවශ්‍ය free YouTube playlist එකක් දෙන්න කියලා. එතකොට මේ results ටික මෙයා මට දීලා දෙනවා. එතකොට මෙන්න මේ template එක මම
මේක මැනුවලි හදන්න ගියා නම් මම මෙතන ෆෝල්ඩර්ස් වලට පේනවා මෙතන 4යි. එතකොට මෙතනක් තියෙනවා 10ක් වගේ. තව මේ ඔක්කොම වලදී ෆෝල්ඩර්ස් 20ක් 30ක් විතර මේ එක ප්‍රොජෙක්ට් එකකට හැදෙනවා. එතකොට මෙතනදී මට අවශ්‍ය වුණා මේක මැනුවලි කරන්නේ නැතුව කොහොමද මේක ඉක්මන් කරගන්නේ? එතකොට මම මෙතනදී මෙයාගෙන් ඉල්ලුවා මට දෙන්න Python ස්ක්‍රිප්ට් එකක්. මෙන්න මේ ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එක හදලා හැදෙන විදියට මේ ස්ක්‍රිප්ට් එක රන් කරපුවම එතකොට මෙයා මට ක්‍රියේට් කරලා දෙනවා මේ Python ස්ක්‍රිප්ට් එක reusable මේක. එතකොට මේක ඕනම ප්ලැට්ෆෝම් එකක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකේ අවශ්‍ය විදිහට මට settings edit කරගන්න පුළුවන්. මම මේ ස්ක්‍රිප්ට් එක code editor එකකින් වගේ open කරගත්තා. එතකොට මෙන්න මේක තමයි මේ example usage එක මම දීලා තියෙනවා. ස්ක්‍රිප්ට් එක පාවිච්චි කරන විදිය සහ ස්ක්‍රිප්ට් එක වැඩ කරන විදිය. හරි. එතකොට දැන් පළවෙනි ෆේස් එකේ tooling app එකේ මේ DaVinci Resolve කියන software එක පාවිච්චි කරලා project template එකක් හදාගෙන editing path එක skill එක ඉගෙන ගන්න යන තැනේදී ඊළඟට මම කරගත්තේ මෙන්න මේ ස්ක්‍රිප්ට් එක run කරලා මෙන්න මේ විදියට setup එකක් හදාගත්ත එක. එතකොට මම ඔයාලට මෙතන පෙන්නන්නම්. clear කරමු. exit. හරි. එතකොට මෙන්න මේ videos කියන folder එකේ මම ඉන්නේ. මෙන්න මේක තමයි මම download කරගත්ත අර script එක මෙයා මෙතන මට හදලා දුන්නු. එතකොට මෙන්න මේ script එක රන් කරලා මම දැන් මෙතන ෆෝල්ඩර්ස් කීපයක් හදාගෙන තියෙනවා. මම එකක් රන් කරලා පෙන්නන්නම් ඔයාලට කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මේ Python වලින් මෙන්න මේ ස්ක්‍රිප්ට් එක සෙට් කරගෙන මම මේක රන් කරපුවාම මෙයා මෙතන දෙනවා ඔප්ෂන්ස් කීපයක්. බලමු දෙවෙනි එකේ තියෙන list existing projects. number 2 select කරපුවාම මෙයා දැන් තියෙන projects ටික මට පෙන්නනවා. මේ තියෙන්නේ මම දැන්ට හදාගෙන තියෙන එක. දැන් මට මෙතනින් අලුත් එකක් හදා ගන්න ඕන නම් මට පෙන්නන්න මේ හදාගත්ත එකේ මෙතන තියෙනවා මේ folder structure. මේක මට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන් අර script එක පාවිච්චි කරලා. මොකද මේකේ වාසිය තියෙනවා මේ ඔක්කොම manually කරන්න ඕන project එකක් හදන අවස්ථාවේ. මේකින් එක ඔයාලට ගියොත් පේනවා මේ දෙන නම අනුව මෙයා project එක මේ සියල්ල structure එකම හදා ගන්නවා. හරි. දැන් අපි එකක් මෙතනින් හදමු අලුතින්. to list existing project එක හරි create new project. මම මෙතනට නම විදියට දෙන්නම් video test 3. දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන මේ අලුතෙන් project structure එකක් හදලා තියෙනවා video test 3 කියලා මම මේ දුන්න එක අනුව. මේ script එකෙන් තමයි මේක පාවිච්චි කර මේ structure එක හදාගෙන තියෙන්නේ වැඩ ඉක්මන් කරගෙන. හරි. එතකොට ඊළඟට දැන් මේ tooling up section කොටසෙදී ඊළඟට මට අවශ්‍ය වුණා මේක දැන් අපි මේ ප්‍රොජෙක්ට් එකක් වීඩියෝ ප්‍රොජෙක්ට් එකක් හදද්දී අපි ගොඩක් දුරට මේක ලෝකල් මැෂින් එකකනේ ක්‍රියේට් කරන්නේ. එතකොට මේක බෑකප් එකක් තියාගන්න නම් ඒක කොහොමද කරගන්නේ? බෑකප් එකක් තියාගන්න එක සාමාන්‍යයෙන් අපිට ලෝකල් තව ඩ්‍රයිව් එකක් තියාගෙන කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ක්ලවුඩ් ඩ්‍රයිව් එකකට අප්ලෝඩ් මේ පාවිච්චි කරන්න පුළුවන් කනෙක්ට් කරලා. ක්ලවුඩ් ඩ්‍රයිව් එක පාවිච්චි කරනවා නම් එතන අපිට ලොකු කැපැසිටි එකක් තියෙන්න ඕන. මොකද මේ වීඩියෝ ෆයිල්ස් කියන්නේ අපි 4K වගේ රෙසලූෂන් එකකින් ගන්නවා නම් මේක කැපැසිටි එක ගොඩක් වැඩි. එතකොට එතන දැන් තියෙන හොඳම ඔප්ෂන් එකක් තමයි ක්ලවුඩ් යනවා වෙනුවට ලෝකල් ඩ්‍රයිව් එකක් තියාගන්න එක. නමුත් අපිට තව ඔප්ෂන් එකක් තියෙනවා